Hi sunshine. ඔන්න මම ආයෙම vlog එකක් අරගෙන ආවා. ඉතින් මට ගොඩාක් අය Facebook එකේ මැසේජ් දාලා තිබුණා. තව මැසේජ් රික්වෙස්ට් වල තිබුණා. සමහර අය මට බැනලත් තිබුණා. මන් දන්නේ නැහැ ඇයි කියලා. මේ YouTube channel එකේ ඉන්න කෙනා නම් නෙමේ මේ අපේ මැසේජ් වලට රිප්ලයි කරන්න අන්න ඒ වගේ වල තිබුණා කමෙන්ට්ස් මේ සෝරි මැසේජස් කීපයක්ම. ඇත්තටම කිව්වොත් මම ටිකක් බිසි වෙලා හිටියේ. මොකද මම මුල් කාලේ වීඩියෝස් ගොඩක් අප්ලෝඩ් කරාට දැන් එහෙම අප්ලෝඩ් කරන්න කියන්නේ මම කැම්පස් එකේ දැන් මේ දවස්වල රිසර්ච් එකේ වැඩේ කරන ගමන් තියෙන්නේ. ඊට අමතරව මම පාර්ට් ටයිම් මගේ ජොබ් එක කරනවා. ඊට අමතරව ගෙදර වැඩගෙන ඔක්කොමත් එක්ක මට ඇත්තටම YouTube channel එක ඇත්තටම කරගන්න යන්න ටිකක් අමාරුයි. ඉතින් හැමදාම හිතනවා මම මේක පටන් ගන්න හැබැයි මහන්සි. මම දන්නේ ඒක තව කෙනෙක්ට තේරෙයිද කියලා. ගොඩක් අර මේ ඔෆෙන්සිව් විදිහට මේ මෙසේජස් කමෙන්ට්ස් දාපුවම නම් ඇත්තට මේක I don't feel good. ඒක මේ ඇත්තට මේක හොඳයි කියලා මට හිතෙන්නේ තව කෙනෙක් සිටුේෂන් එකක් දන්නේ නැතුව සමහර ගර්ල්ස් මට ගොඩාක් බැනලා තිබුණා. හරි. කොහොම වුණත් ඔෆෙන්සිව් මෙසේජස් ආවත් කොහොම වුණත් මම දැන් අද බ්ලොග් එකක් අරගෙන එනවා ඔයගලන්ට. කාලෙකින් අපිට ආයෙම පොඩි බ්‍රේක් එකක් හම්බුණා. ඉතින් ඒ නිසා අද අපි පොඩි ගමනක් යන්න හදන්නේ. දැන් වෙලාව පාන්දර 3:00යි. ඔව් 3:30යි වෙලාව. ඉතින් යමු මගෙත් එක්ක අඹ එකක් හදන්න. උදේම. මොකද අපි ගමනට කෑම හදාගෙන යනවා. මොකද මේකේ මමයි හස්බන්ඩුයි අපේ තව යාළුවෝ ගොඩක් යනවා මේ ගමන. ඉතින් ඒ නිසා එන්නේ යමු මගෙත් එක්ක කිචන් එකට. මම අඹ කරි එකක් හදාගෙන යන්න තමයි බාරගත්තේ. ඉතින් අපි අඹ එක හදලා තව මම chili paste එකකුත් හදන්න ඕනේ. ඉතින් වැඩේ පටන් ගමු. අඹ කරි එක විතරක් නෙවෙයි මම chili paste එකකුත් හදන්න ඕනේ. මට දැන් ඒක අමතක වෙලා තිබුණා දැන්. chili paste ඒ නිසා මම හිතුවා chili paste එක මුලින් හදලා ඊට පස්සේ අඹ කරි එක හදන්නේ කොහොමද ටික වෙලාවක් තියන්න ඕනේ. ඒ නිසා මුලින්ම chili paste එක හදනවා. ඊට පස්සේ අඹ එක හදපුවම ඉවර. පාන් ටෝස් කරන්න තන. මේක අමතක වෙනවා. ඉක්මනට මම මුලින්ම කරන්නේ කූනිස් ටික සෝදන එක. මොකද මේ කූනිස් ටික හොදලා ඒක ටික යනවා කියලා පොඩ්ඩක් ඒක නිකන් මම හිතුවේ මේ අපි මම සම්බෝලේම හදන මංගෙඩි දන් ටිකක් කොටලා ගත්තොත් හොඳයි කියලා. කොටන ටික දානවා. කූනිස් ටික වැඩි තිබුණම රසයි. ඉතින් අපේ අම්මා මේ විදිහට කූනිස්සෝ හොදලා කුඩු කරලා නිකන් පොඩි කප් එකක මේ කිචන් එකේ ඉස්සර තියෙනවා. එයා කෑම වලට එක ඇඩ් කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් අර රසකාරක සුප් කැට ඒ වගේ දේවල් දානවානේ. ඊට වඩා ඇත්තටම මේක ගොඩක් රසයි. මට මතකයි අම්මා එහෙම මේ හදලා තිබුණා. එයා ඒක සම්බෝලයකටත් දානවා, පරිප්පයකට හැම එකටම දානවා. ඇත්තටම ඉතින් කෑමත් ඒ වගේම රසයි. කෝයිස් ටික මේ විදිහට හොදලා මම මේ කලින් කිව්වා වගේ මම ඒක ටිකක් අංගෙඩියක් වගේ දාලා කුඩු කරගත්තොත් රස වෙයි කියලා හිතෙනවා. වැඩිම කුඩු කරගන්න නැතුව ඉන්නවා. එතකොට මේ අර කෑලි වගේ හැපෙන්නේ නැති වෙයි තනේ ඒ නිසා. මම කෝලිසු ටික අර මම කලින් වගේ මේකට දාලා ටිකක් මේ ටික ටික තලනවා. මේ එතකොට කුඩු වෙලා යනවා. ටික ටික එකට දාලා මොකද මගේ අංගඩිය හරිම පොඩි. අපේ මේ කියන්නේ අපි ලංකාවෙන් ගෙනාවේ නැහැ වංගෙඩියක්. මෙහෙන් තමයි අරගත්තේ. මේකත් මේ අපිට හම්බෙන් දැක්කලා අපි දැන් අරගත්තේ. මෙහෙදි නැත්තම් මේ ටිකක් අර හොඳ වංගෙඩියක් හොයාගන්න අමාරුයි. මම ඉක්මනට මේක හදලා මොකද මම නැත්තම් vlog එකේ කතා කර කර හිටියොත් වැඩි ටිකක් පරක් වෙනවා. අඹ එක හදන්නේ මම chili paste එක already හදලා ඉවරයි. මේ අඹ ටිකක් තව අඹ තියෙනවා. බලමු මේ වාජනේට අපිට හදලා ගන්න පුළුවන් කියලා මට ලොකු හැලියක් ගෙනත් දුන්නා මේ මගේ යාළුවා. බලමු. මේකට මං හිතුවට වැඩිය මේ ඒ අඹ මාළු ලොකුයි. මේ ඔයගොල්ලන්ට පේනවා ලංකාවේ අර මොනවද පොල්ලම කියන්නේ ඒ වගේ තරම් ලොකුයි. මේ බලමු. මම අඹ එක හදන්න කලින් chili paste එක හදලා ඉවර වුණ එක ඇත්තටම ගොඩක් ලේසි කියලා හිතනවා. මොකද
දැන් ඒක නිවුණට පස්සේ මට පුළුවන් ඒ බොටල් එකට දාගන්න. ඕකේ දැන් අපි අම්ම එක හදමු. ඉතින් මේ වැඩ ඔක්කොම අතර මම උදේ පාන්දර මගේ සුපර්වයිසර් ඊමේල් එකක් යවන්න තිබුණා. ඒකත් යවලා ඒ වැඩ ටික ඉවර කරලා තමයි රෙඩි වුණේ. ඉතින් අම්බේක ඕගොල්ලන්ට පේනවා ඇති මේ භාජනයේ සයිස් එකට වඩා අඹ වැඩි ඉතරම. ඉතින් ඒ හින්දා සමහර කැලි මට අයින් කරන්න වුණා. ඒ වගේම ටිකක් වෙලාව ගියා අඹ කැලි තැම්බෙන්න. ඊට පස්සේ මම මේ විදිහට රෙඩි වෙලා පානුත් ටෝස්ට් කරගෙන අපි දැන් මේ යන්නේ ටෙයොන්ගේ ගෙදරට. මේ ඉන්නේ ටෙයොන් ඕගොල්ලන්ට ෆස්ට් ටයිම් තමයි මම මගේ YouTube channel එකේ මේ බබාව ඉන්ට්‍රොඩියුස් කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක පුරාවටම ඕගොල්ලන්ට ටෙයොන් බලා ගන්න පුළුවන්. අපි මේ කාඩිෆ් ඉඳලා යන්නේ පීක් ඩිස්ට්‍රික්ට් වලට. පීක් ඩිස්ට්‍රික්ට් කියපුවාම විශේෂයෙන් ට්‍රැවල් කරන කෙනෙක් ඒ වගේම හයිකින් වගේ යන කෙනෙක් අනිවාර්යෙන්ම UK වල දන්න ඒරියා එකක් තමයි පීක් ඩිස්ට්‍රික්ට් කියලා කියන්නේ. මොකද ගොඩක් කඳු තියෙන ගොඩක් අය ඇවිදින්න යන පැත්තක් තමයි පීක් ඩිස්ට්‍රික්ට් කියලා අපි කියන්නේ. Google search කරලා බලුවොත් ඔයගලන්ට ඒ ගැන විස්තර හොයාගන්න පුළුවන්. මොකද ගොඩක් තැන් තියෙනවා එහෙ ඇවිදින්න. ඉතින් අපි මුලින්ම යන්නේ අපේ කොටේජ් එකට. අපේ ගෲප් එකේ අපේ යාළුවෝ ඉන්නවා 15ක් 16ක් විතර. ඒ කියන්නේ යාළුවෝ බබාලා ඔක්කොමත් එක්ක. ඉතින් අපි හැමෝටම ඉන්න පුළුවන් විදිහට කොටේජ් එක බුක් කරේ මගේ යාළුවා. ඔයගලන්ට පේනවා මෙන්න මෙතන වීඩියෝ ක්ලිප් එකේ පේනවා ඔයගලන්ට. එයාව ඔයගලන්ට වීඩියෝ එකේ මේ වීඩියෝ එක පුරාවටම බලා ගන්න පුළුවන්. ඉතින් මම අනිවාර්යයෙන්ම ඒ ප්ලේස් එක ගැන ඔයගලන්ට ඩීටේල්ස් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. මොකද ඔයාලත් ප්ලෑන් කරනවා නම් ගෲප් එකක් විදිහට ඇවිදින්න යන්න. විශේෂයෙන් මේ වගේ ලස්සන කන්ට්‍රි සයිඩ් එකට ඔයගලන්ට පේනවනේ පරිසරයත් එක්ක ඉන්න කැමති අයට විශේෂයෙන් මේ වගේ ප්ලේස් එකක් බුක් කරලා යන එක ඇත්තටම මම හිතනවා worth. ඒ වගේම ඒක ඇත්තටම බජට් ප්ලේස් එකක්. ඉතින් ඒ ඩීටේල්ස් ඔක්කොම මම ෂෙයා කරගන්නම් ඉදිරියේදී ඔයාලත් එක්ක. අපි මේන අතරමඟ ගොඩාක් ලස්සන තැන් දැක්කා. ඉතින් ඒ තැන්වලින් අපි නැවතිලා වීඩියෝ ක්ලිප්ස් අරගන්න, ඒ තැන්වල ලස්සන බලන්න අපි අමතක කරේ නැහැ. ඉතින් උගලන්ට පේනවා ඇති පරිසරය කොච්චර ලස්සනද කියලා, ඒ වගේම කොච්චර පිරිසිදුයිද කියලා. මෙහි මම දැකපු විශේෂ දෙයක් තමයි මෙහි සම්පූර්ණයෙන්ම බිම කොළ පාට. ඒක ග්‍රීනි කියලා කියන්නේ ඒක තමයි සම්පූර්ණයෙන්ම කොළ පාටයි බිම. අහස හැරුණම පොළව හැමතැනක්ම කොළ පාටයි. හරිම මේ ඇහැට වුණත් මනසට වුණත් ගොඩාක් ප්‍රියයි මං කියන්නේ. ඒක සරලවම කිව්වොත් ගොඩාක් ස්ට්‍රෙස් රිලීව් කරගන්න, ඒ වගේම රිලැක්ස් වෙන්න පරිසරයත් එක්ක ඉන්න කැමති ඕනම කෙනෙක්ට මං හිතනවා මේ පීක් ඩිස්ට්‍රික්ට් කියන්නේ අයිඩියල්ම ප්ලේස් එකක් එනවනම්. UK ඇවිත් ඉන්න කෙනෙක්, අලුතෙන් ඇවිත් ඉන්න කෙනෙක් වුණත්, පරණ මෙහි ඇවිත් ඉන්න කෙනෙක් වුණත් මං හිතනවා මේකට ඇග්‍රි වෙයි කියලා. ඔයගොල්ලෝ මොකද වීඩියෝ ක්ලිප් එකකින් මේ දකින්න දේවල් මම අපි ඇත්තටම දැක්කා. ඉතින් මම රිලැක්ස් වුණා. මේ දැන් ඉන්නේ අපි නවතින කොටේජ් එකට ඇවිල්ලා. මම ඔයගලන්ට මේකේ ඔයගලන් දොරේ ඒකේ නමක් තියෙනවා මේ කොටේජ් එකේ නම. කොහොමද මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඒක දාන්නම්. දැන් අපි මේ තැනට ආව විතරයි. මම ආපු ගමන් කරේ වීඩියෝ ක්ලිප් එකක් අරගත්තා. මොකද සන්ලයිට් හොඳට තියෙනවා සන්ලයිට් එක. මොකද ටිකක් වැස්ස වගේ තිබුණා එන අතරමඟදී. හැබැයි අපි මෙතෙන්ට ආව ගමන් අවුව පෑයුවා. මේ දොරේ ඔයගලන්ට පේනවා ඇතිද හෝම්ස් බාන් කියලා තියෙනවා. මේ කොටේජ් එකේ නම ද හෝම්ස් බාන්. කොහොම හරි මේක ඇතුළත් හරිම ස්පේෂස්. අපිට හැමෝටම දැන් අපි 16ක් විතර ඉන්නවා කියලා මං කිව්වනේ. එතකොට අපි හැමෝටම ඉන්න පුළුවන්. ඒ වගේම මේ වගේ පොඩි ලිවිං ඒරියා එකක්, පොඩි නෙමෙයි ලොකු ලිවිං ඒරියා එකක් තියෙනවා. අපි හැමෝටම වාඩි වෙලා ඉන්න, කන්න බොන්න හැමදේටම. කිචන් එක හැමදේම ඇත්තටම හොඳයි. මගේ එක්ස්පීරියන්ස් එක ගැන මම කියන්නේ. මම හිතනවා මගේ යාළුවොත් මේකට අනිවාර්යෙන් ඇග්‍රි වෙයි කියලා. කිචන් එක හැමදේම හරිම ක්ලීන්, හරිම නීට්. ඒ වගේම රූම්ස් උනත් ගොඩාක් හැමදේම අපිට අවශ්‍ය හැමදේම ඇත්තටම තිබුණා. අපි ගොඩක් අපිට ලේසි වුණේ අපි කෑම හදාගෙන ආවා. ඊට අමතරව අපි පොඩි පොඩි ස්නැක්ස් උනත් අරගෙන ආවේ. අපේ බජට් එකේ හැමදේම තිබුණා. ඉතින් ඒ විදිහට තමයි මේ කොටේජ් එක ඇතුළට අපි ආවේ. දැන් ඔයගලන්ට පේනවා ඇති මේකේ මම එළියයි සහ ඇතුළයි ඔක්කොම වීඩියෝ ක්ලිප්ස් අරගන්නවා. මොකද කවුරුම් හරි කෙනෙක් කැමති නම් එන්න, නැත්නම් ඒ වගේ ප්ලෑන් කරනවා නම් පීක් ඩිස්ට්‍රික්ට් නැත්නම් නොටින්හෑම් පැත්තට එන්න ඔයගලන්ට පුළුවන්
මේකෙන් අයිඩියා එකක් අරගන්න. මොකද ඕගොල්ලන් ෆස්ට් ටයිම් මේ වගේ පැත්තකට එනවා නම් ඕගොල්ලන්ට එතකොට දැන් අයිඩියා එකක් තියෙනවා මේ වගේ ප්ලේස් එකක් ගැන. ඉතින් ඒ හැම කෙනෙක්ටම සපෝට් එකක් වෙන්න නැත්නම් ඉන්ෆර්මේෂන් ෂෙයා කරන්න වගේ තමයි මම මේ වීඩියෝ එකේ මේ කැලි ටික මේ කොටස් ටික මම වීඩියෝ ක්ලිප් එකට ඇඩ් කරේ. ඉතින් මේ විදිහට රූම්ස් අපිට තිබුණා 1 2 3 4යි. ඔව්. රූම්ස් 4ක් තිබුණා. ඒ වගේ බංක් බෙඩ්ස් තිබුණා. ඒ වගේම තමයි අපිට බාත්රූම්ස් තිබුණා. හැම රූම් එකකටම ඇටච් බාත්රූම්ස් තිබුණා. ඒ වගේම ඩවුන් ස්ටේර්ස් වල අපිට තිබුණා එක බාත්රූම් එකක් සහ කිචන් එක. ඊට පස්සේ ලොකු ලිවිං ඒරියා එකක්. එළිය ගත්තොත් අපිට ඉන්න බෙන්ච් තිබුණා. ඒ වගේම අපිට තව තිබුණා බාබකියු දාන්න එතන ඒරියා එක වෙනම තියෙනවා. ඒ වගේම මේ කොටේජ් එක පිටිපස්සේ ප්ලේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට එතන බෝල් ගහන්න පුළුවන්. බබාලා ඉන්නවා නම් බබාලට සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳයි. ඉතින් ලොන්ග් ඩ්‍රයිව් එකක් නිසා අපි හැමෝටම මහන්සි. මෙතනට ආපු ගමන්ම මේ රූම් එකේ ඉන්නේ කම්මැලි කට්ටිය. මේ කාමරේ ඉන්නේ කම්මැලි කට්ටිය ආපු ගමන්ම නිදි. ඉතින් අනිත් කාමර ඔක්කොගෙම ඉන්නේ කම්මැලිකමක් නැතුව හොඳ කඩිස්රාය. ඒ හැමෝම පල්ලෙහා කිචන් එකේ වැඩ. රෑට කෑම ලෑස්ති කරනවා. ඒ වගේම රෑට කෑම වගේම සුමිරි පානෙත් තියෙන නිසා හැමෝම ඒකට තමයි මේ එකම විදිහට ඇඳුම් ඇඳගෙන ලස්සනට ඉන්නේ. ඉතින් මේ ටී-ෂර්ට් ප්‍රෑන්ක් එක අපි කරා හස්බන්ඩ්ලා ඔක්කොටම. ඉතින් එයාලා තාම මේ ඇඳුමෙන්ම ඉන්නවා. හැබැයි මට මෙතනින් එහාට වීඩියෝ ක්ලිප්ස් මුකුත්ම අරගන්න උනේ නැහැ. මට සීතලත් එක්ක සෙම හැදිලා ටිකක් නිදා ගන්න උනා. ඒක කොහොම හරි උදේ වෙනකල් මම නිදාගත්තා. කොහොම හරි පාටි එක හොඳට තිබිලා තියෙනවා. ගොඩක් අය කකුල් දෙකෙන් වගේම බඩ ගාගෙන කාමරවලට ඇවිත් තිබුණා. දැන් මේ ඊළඟ දවසේ උදේ මේ කට්ටිය ආපු විදිහ තමයි මේ රඟපාලා පෙන්නන්නේ. මේ ආපු කෙනා තමයි මේ ඇඳ උඩට වෙලා ඉන්නේ මේ විදිහට. ඉතින් උදේ ඒ වගේ රස කතා ගොඩාක් මම අහගත්තා. මොකද මම රෑ නිදාගෙන හිටියේ. මොකද මට මහන්සි ඔක්කොමයි ඒ වගේම සෙමයි හැමදේමත් එක්ක. ඊට පස්සේ ඔන්න උදේ පොඩ්ඩක් ෆිට්නස් ඇවිල්ලා මමත් ලෑස්ති වෙලා දැන් තමයි අපි මේ ඇවිදින්න යන්නේ. හැබැයි ඇවිදින්න යන්න කලින් බර්ත්ඩේ එකක් තියෙනවා සෙලිබ්‍රේට් කරන්න. අපි දැන් මේ ඔක්කොම ලෑස්ති වෙලා පහළට යන්න හදන්නේ. මොකද පහළ ඩෙකොරේෂන්ස් ඔක්කොම කරලා තියෙනවා. ඒ වගේම වැස්සකුත් නිකන් ළඟ එනවා වගේ. මේ ඉන්නේ ආශක්ක. එයා තමයි මේ කෑම කවන්නේ නිවාට. නිවා තමයි ඔක්කොම බුකින්ග්ස් කරලා ඒ වගේම මේ කොටේජ් එක සිලෙක්ට් කරලා හැමදේම arrange කරේ. එහෙනම් දැන් අපි යමු කේක් කපන්න. සංජය ගිෆ්ට් එක අරන් එන්න. අර මේසෙද මේසෙද. කෙනුජගේ බර්ත්ඩේ එක අපි ඒ විදිහට සෙලිබ්‍රේට් කරලා කේක් කපලා කේක් කාලා ගිෆ්ට්ස් දීලා කොහමද එතන අස් කරලා ඔක්කොමත් කරලා අපි හැමෝම පිටත් වුණා. මොකද අපි ඒ වෙනකොටත් වැස්ස නිසා ටිකක් පරක් වෙලා තිබුණේ මේ ගමන පටන් ගන්න. ඉතින් ඕගොල්ලන් දන්නවනේ අපි කාඩිෆ් ඉඳලානේ ආවේ. ඒතකොට අපි නොටින්හෑම් වල ගොඩක් ප්ලේසස් දන්නේ නැහැ. ඒ නිසා අපේ මේ යාළුවෙක් ආව අපිත් එක්ක අපිට ඒ තැන්වලට එක්කගෙන යන්න. අපි යාට නමකුත් දාලා තිබුණේ නඩේගුඩා කස්තුරි මාමා කියලා. ඉතින් මම දන්නේ එක කවුද දැම්මේ කියලා. මමත් කවුරු හරි දැම්ම එක මාත් කියනවා එහෙම. ඉතින් අපි දැන් මේ යන්නේ වැරදි පැත්තට. අපි දැන් මේ උඩ කායක පාක් කරලා උඩ ඉඳලා පල්ලෙහාට යන්නේ. මේ පල්ලෙහාට ගියට පස්සේ තමයි දන්නේ නේ අපි යන්න ආයේ උඩටමයි කියලා. ඉතින් අපි කතා කර කර ඔහොම ආවා. ඊට පස්සේ අපි ලොකු ඒරියා එකක් අපි ගොඩාක් දුර ඇවිද්දා. මං කිව්වේ දැන් පීක් ඩිස්ට්‍රික්ට් එකේ ගොඩාක් කඳු තියෙනවා කියලා. කඳුපන්ති ගොඩක් තියෙනවා. ඒ වගේම ගොඩක් අය අර හයිකින් වගේ යන කට්ටිය තමයි අපිට හම්බුනේ. ගොඩක්ම ස්පෙෂල් දේ තමයි අපි විතරක් නෙමෙයි පොඩි අයත් මේ හයික් එක ගියා. ඉතින් ඒගොල්ලන් අර අපිත් එක්කම වගේම ඒගොල්ලනුත් ගියා. සමහර තැන්වල ඒගොල්ලන් අමාරුවේ වුණත් එයාලා ගියා. ඉතින් ඒක ඇත්තටම මාරම හොඳ දෙයක්. අපි ගොඩාක් දුර ඇවිත්තා. මේ අවසාන හරියට ඇවිත්තා මම මේ වීඩියෝ ක්ලිප් එක මේ විතර අරගෙන තියෙන්නේ.
මෙතනින් අපි උඩටම යන්න තමා තියෙන්නේ. හැබැයි උඩ ටිකක් හුළඟ. ටිකක් නෙමෙයි ගොඩක් හුළඟ. ඒ වගේම ගොඩාක් අය කියන්නේ අපි වගේම මෙහි බ්‍රිටිෂ් අය ගොඩක් මෙහි ඇවිදිනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ බල්ලොත් එක්ක ඒගොල්ලන්ගේ යාළුවොත් එක්ක ටීම්ස් විදිහට ඒගොල්ලන් මේ උඩට ඇවිදිනවා දැක්ක අපි. ඉතින් අපිත් මේ ගමන හරිම විනෝදෙන් ආවේ. ඔයගලන්ට පේනවා මේ ඉන්නේ මේ ඉන්නේ කස්තුරි මාමා අපේ නඩේ ගුරා. ඉතින් ඇත්තටම කිව්වොත් අපි මහන්සි හැබැයි අපි හරිම විනෝදෙන් කට්ටිය ගොඩක් එක්ක ඉතින් ඒ ගමනක් යනකොට ඒක ඉතින් මට තේරෙන්නේ මහන්සිය තේරෙන්නේ නැහැ. තේරුණත් ඒක ප්‍රශ්නයක් නෑ වගේ දෙයක් තියෙන්නේ. ඉතින් ඇත්තටම මම මේ වීඩියෝ එකේ මම මේ වගේ කොටස් ඔයගලන්ට පෙන්වන්න අතරම අනිවාර්යෙන් කියන්න ඕන. මේ වගේ ගොඩක් ලස්සන තැන් සුන්දර තැන් අපේ ලංකාවෙත් තියෙනවා. විශේෂයෙන් මන්දාරම් නුවර ඒ වගේ ගොඩක් පැති තියෙනවා මම දැකලා තියෙනවා. මම සමහර පැති වලට ඇත්තටම ගිහිල්ලා නැහැ. ගොඩක් කන්ටෙන්ට්ස් කරන අයගේ වීඩියෝස් වලින් ෆොටෝස් වලින් තමයි මම දැකලා තියෙන්නේ. ඉතින් මම මේ තැන් වලට එනකොට ඒ හැම වෙලාවකම මම හිතලා තියෙනවා ශ්‍රී ලංකාවෙත් කොච්චර මේ වගේ තැන් තියෙනවද අපි ගිහින් නෑ නේද කියන එක. ඉතින් අපි මේ පහළට කන්ද බැහැගෙන එනකොට අපිට හම්බුණා මෙන්න මේ බව්වා. ඉතින් මෙයා ස්කූල්ස් වල පොඩි බබාලට ටීච් කරන්න යන කෙනෙක්. මොකද එයා හොඳට සයින් ලැන්ග්වේජස් දන්නවා. බබාලත් එක්ක කමියුනිකේට් කරන්න ඒ බල හොඳට දන්නවා. ඊට පස්සේ අපි දැන් මේ ආපහු අපේ කොටේජ් එක බලා එන ගමන් මේ ඉන්නේ. මොකද ටිකක් කන්ද උඩට නැගලා බැහැලා ටිකක් ඉතින් හැමෝටම වගේ මහන්සි. ඒ වගේම අර කම්මැලි අය ඉන්න කාමරයේ අයට බඩගිනි. මේ වගේ එක එක අයට එක එක දැවෙන ප්‍රශ්න මැද්දේ අපි ආපහු අපේ කොටේජ් එක වෙත මේ විදියට එනවා. ඉතින් අපි ආපු ගමන් හැමෝටම උණුවෙන් මොන හරි කන්න බොන්න ඕන කියලා තමයි කිව්වේ. ඒත් එක්කම පැටිස් හදලා කිරිතේ බොන්න තමයි දැන් අපි මේ හැමෝම රෙඩි වෙන්නේ. ඉතින් මෙන්න මෙතන තමයි උණු උණුවෙන් කිරිතේ සහ පැටිස් හැදෙන්නේ. අතර මේ ජානක අයියා අපි හැමෝගෙම වැඩි හිටියා. හැමෝටම ආදර්ශයක් වෙන විදිහට බියර් එකක් අරගෙන තියෙනවා කිරිතේ එක වෙනුවට. ඉතින් මේ රොෂාන් අක්කා පැටිස් බදිනවා. ඒ අතරේ අසංක අයියා කිරිතේ එක හදලා තියෙනවා. කස්තුරි මාම වැඩ ඔක්කොම ටික වෙන හැටි බලනවා. ඉතින් ওই විදිහට තමයි මෙතන ප්‍රෝග්‍රස් එක යන්නේ. ඉතින් එදා ඒ විදිහට අපි එළියට ගිහින් ඇවිල්ලා පැටිස් කාලා කිරිතේ බීලා හවස හැමෝම චැට් එකක් දාගෙන මේ ටේබල් එකේ හිටියා. මොකද කාලෙකින් හැමෝම හම්බුන නිසා. ඒ වගේම එදාම හම්බුන අයත් හිටියා. ඉතින් ඒ අතරේ පොඩි අය ඒගොල්ලන්ට ගිෆ්ට්ස් හම්බෙලා තිබුණානේ. දැන් බර්ත්ඩේ එක තිබුණ බබාට අරුණම අනිත් බබා ලොක්කොටමත් පොඩි පොඩි ගිෆ්ට්ස් ගෙනත් තිබුණා. ඉතින් ඒවත් එක්ක ඒගොල්ලන් සෙල්ලම් කරන ගමන් හිටියේ. ඒ අතරේ ඒගොල්ලන්ට එළිය කොච්චර වැස්සුණත් සීතල වුණත් ඒගොල්ලන්ට ගාණක් නැහැ සෙල්ලම් කරන්න තියෙනවා නම් ඒගොල්ලන් that is the happiness ඉතින්. ඒක මේ ඒගොල්ලන්ගේ හැටිනේ පොඩි අයගේ. ඉතින් කලින් දවස් රැයට වඩා මේ දවස් රැය ගොඩක් වෙනස්. මොකද මම නිදි නෑ.
ඒ නිසා නෙවෙයි ඇත්තටම. ඇත්තටම කිව්වොත් අපි මෙදා රෑ අපි ගේම්ස් කීපයක් ප්ලෑන් කරා. මොකද හැමදාම අපි සින්දු කියනවා, ඩාන්ස් කරනවා. ඉතින් ඒ දේවල් අතරේ අපි ප්ලෑන් කරා ගේම්ස් කීපයක් කරන්න පොඩි වෙනසකටත් එක්ක. ඉතින් ඒ ගේම්ස් ඇතුළු තවත් ගොඩක් රසවත් සිදුවීම් එක්ක Peak District Trip Part 2 අරගෙන මම එන්න. එතකල් බයි. කපල් මේකක් කරනවා මට කෙල්ලෙන්නේ නැහැ කියනවා කොම් කරලා. මොකයි මාරු. ඉතින් මොන දෙයකටත් ඉතලා යන්නේ ආසක් කරනවා. එදයි තාම මම්මේ. නොටින්ග්හෑම් වලින් කාඩිෆ් කරා